අහෝ බාල මනුස්සයෝ නුඹ හිතුවද මරණයෙන් හැමදේම නිමා වෙනවා කියලා නුඹ මේ ඇවිත් වැටුනේ කල්ප ගානකට ගැලවීමක් නැති අපායකට නුඹේ සැබෑම දුක පටන් ගන්නේ මෙතනින් මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ මට කියල්ලා කවුරුත්ම හිටියේ නෑ මාව තේරුම් ගන්න එකෙක්වත් මට හිටියේ නෑ මේ ලෝකේ ඉපදෙන හැමෝම එන්නේ තනියම යන්නෙත් තනියම තමන්ට පිහිට තමන්මයි කියලා අහලා තිබුණේ නැද්ද නුඹ අනුන්ගෙන් සතුටයි ආදරයයි යදින්න ගිය නිසාමයි නුඹ ඔය තැනට වැටුනේ තනිකම කියන්නේ මිනිස්සෙකුට තමන්ගේ ජීවිතේ නැති කරගන්න කාරණාවක් නෙවෙයි ඒක තමන් කවුද කියලා හොයාගන්න තියෙන හොඳම අවස්ථාව තමන්ගේ දුර්වලකම් වලට අනිත් මිනිස්සුන්ට බැන බැන ඉඳලා අවසානයේ නුඹ කරගත්තේ ආත්ම ගානකට ගැලවීමක් නැති මහා පවක් ලේ කිරි කරලා පොපු නුඹ වෙනුවෙන් දිවාරය දහඩිය හෙලපු ඒ අහිංසක අම්මා තාත්තා නුඹ නිසා අද කොච්චර ගින්නකද පිච්චෙන්නේ නුඹ හරි මිනිස්සුන්ව අඳුරගත්තේ නෑ නුඹ ආශ්‍රය කරන්න ගියේම නුඹව විනාශයට ඇදලා දාපු වැරදි මිනිස්සුන්වයි නුඹට හරි මඟ පෙන්වන්න පුළුවන් කල්යාණ මිත්‍රයෝ නුඹේ ඇස්මානේම ඉද්දී නුඹ අන්ධෙක් වගේ ඒ අයව මඟ හැරියා නුඹ ඉපදුනේ සද්ධර්මයේ ලෝකේ බබලන කාලයක නුඹට කිසිම අඩුවක් නැතිව අතපය ලැබුණා හොඳින් හිතන්න පුළුවන් මනසක් ලැබුණා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තාමත් ඇහෙන කාලෙක ඉපදෙන්න නුඹ කොච්චර පින් කරලා තියෙන්නේ නැද්ද ඒ ධර්මය ඇතුලෙන් නුඹේ ඔය ප්‍රශ්නවලට උත්තර හොයන්න නුඹ එක මොහොතක්වත් උත්සාහ කළාද ප්‍රශ්න නැත්තේ කාටද බොල ප්‍රශ්න වලින් පැනලා යන්න නෙවෙයි ඒවා විසඳ ගන්න ඕනෑ තරම් මාර්ග ඒ ලෝකේ තිබුණා උපතින්ම අතපය නැති ඇස් දෙකම අන්ධ දරුණු ලෙඩ රෝග හැදිලා ඇඳකටම වෙලා ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද වේලක් කන්න නැතිව මහපාරේ දුක් විඳින මිනිස්සු කොච්චර ඉන්නවද ඒත් ඒ මිනිස්සු නුඹ වගේ පැනලා ආවද ඒ මිනිස්සු ඒ අඩුපාඩු ඒ දුක් කන්දරාව මැද්දෙම hina වෙලා ජීවිතයට මුහුණ දෙනවා වැටෙන සැරේට නැගිටලා ජීවිතේ ජය ගන්නවා මේ ලෝකේ කිසිම දෙයක් නැතිව පාරට වැටිලා හිටපු මිනිස්සු තමන්ගේ වීරයෙන් උත්සාහයෙන් ලෝකයක්ම දිනලා තියෙනවා නුඹේ ඔය ප්‍රශ්න ලෝකේ අනිත් මිනිස්සුන්ගේ දුක් කන්දරාව එක්ක බලද්දී පුංචි දූවිලි අංශුවක් විතරයි කල්ප ගානකින්වත් ලබා ගන්න බැරි ඒ උතුම් මනුස්ස සම්පත නුඹ මේ තරම් ලේසියෙන් අලු කරලා දැම්මා දැන් නුඹ ප්‍රමාදයි